වයඹ පළාතේ මහව කලාපයේ කීර්තිමත් පාසලක් වන පොල්පිටිගම ජාතික පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ කූට ප්‍රාප්තිය වන විජයග්‍රහණ සැමරුමට සූදානම් වීමත් සමග ඈත අහසේ සප්ත වර්ණ රටා මවමින් දේදුන්නක් දිස්විය. නිමේෂයකින් දහඩිය තැවරුණු වෙහෙසකර සිරුරු වැසිදියෙන් තෙමාලමින් සිසිල් විය. ගුරුවරුන් නොතෙමෙන්නට පන්ති කාමරවලට යන්න ඉල්ලීම් කළත් උත්සවයේ සාර්ථක නිමාවට එය බාධාවක් බව තේරුම්ගත් සිසුන් එම ඉල්ලීම ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළේය. එනිසාවෙන් ඉතා සාර්ථක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක නිමාව සටහන් කළේ ඉතිහාසයට සුන්දර මතක රැසක් ඉතිරි කරමින්. අපි ආරාධනා කළත් ඔබ ගැස්සෙන් ආවරණය වන තැනකට යන්න කියලා ඔබ ඒක ප්‍රතික්ෂේප කළා. ඒ තමයි ළමයිනේ විනය කියන්නේ. අපේ දරුවෝ අධික සූර්යතාපයෙන් මැඩ කෑවා. ඒ දරුවන්ට කිසි හානියක් වුණේ නැහැ. අද වර්ෂාව දවස ඒත් ඔබට ඒකට වරොත්තු දෙන්න හැකියාව තියෙනවා. පුතේ ඕක තමයි මට උගන්වන්න තියෙන මහගුම දේ. ස්වභාව ධර්මයට අවනතෝ අපි ජීවත් වෙන්න වෙනවා. ඒකත් අපි පාසලෙන් ඉගෙන ගන්න වෙනවා.